දැන් ඔය හුඟක් අය හිතාගෙන ඉන්නේ ප්‍රශ්න තියෙන්නේ තම තමන්ට විතරයි කියලානේ. එහෙම එකක් නැහැ. ප්‍රශ්න කියන එක ඕනම කෙනෙකුට ඕනෑම තැනකදී ඕනෑම විදිහකට එන්න පුළුවන්. දැන් ලංකාවේ මිනිස්සු හිතාගෙන ඉන්නේ ඒගොල්ලන් තමයි අඩුපාඩු තියෙන්නේ, ඒගොල්ලන් තමයි බඩු නැත්තේ, ඒගොල්ලන් තමයි අරව නැත්තේ, මේව නැත්තේ කියලා. මේගොල්ලෝ හිතන්නේ මේ එක එක රටවල ඉන්න මිනිස්සුන්ට, මේ ඕස්ට්‍රේලියාවේ අර ඉන්න මිනිස්සුන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ, ඕන දෙයක් තියෙනවා කියලා. එහෙම එකක් නැහැ. එක එක රටවල් වල එක එක තැන්වල හැම මිනිස්සුන්ටම එක එක ප්‍රශ්න එක එක අඩුපාඩු තියෙනවා. එක දෙයක් තියෙනවා තව දෙයක් නැහැ. තව දෙයක් තියෙනකොට අනිත් දේ නැහැ. ඉතින් ඕක එහෙම තමයි. දැන් මේ දවස්වල ලංකාවේ ලුණු නැහැ. දැන් ලුණු නැහැ කියලා කට්ටිය බුදු අම්මි නටන නාඩගම එහෙන් කෑ ගහනවා මෙහෙන් කෑ ගහනවා මිනිස්සු කෑ ගහනවා මාධ්‍ය වලින් එන්න ප්‍රචාරයක් කරනවා ලුණු නැහැ කියලා. කොහොමයි දැන් ආණ්ඩුව පෙරලන්න ඔන්න වෙන සයිස් එකක් තියෙන ලුණු නැහැ කියලා. ඉතින් ඇත්තටම කියනවා දැන් ලංකාවේ ප්‍රධාන ආහාරය බත්නේ. ඉතින් අපි මේ මෙහෙට ආපු මේ අවුරුදු 16 ප්‍රධාන ආහාරය ලුණු වෙලාද කියලා මම මේ කල්පනා කරේ. ඒකම නැහැ. ඉතින් ලුණු නැහැ කියනකොට මිනිස්සු කල්පනා කරනවා මේ ලුණු නැත්තේ ඇයි කියලා. ලුණු හදන්නේ කොහොමද? ලුණු කියන જાතිය කොහොම නිෂ්පාදනය වෙන්නේ කියන එක ගැන අවබෝධයක් නැහැ මිනිසුන්ට. ඇත්තටම ওই ලුණු හදන්නේ මේ මූදු වතුරෙන්නේ. ඉතින් මූදු වතුරෙන් ලුණු හදන්න ඒ මූදු වතුර අරගෙන ඒකේ ලුණු හදන්න ඒ රටට බොහොම ළඟ පාතක මූදක් තියෙන්න ඕන. මහා සාගරයක් තියෙන්න ඕන. මහා සාගරයක් කිට්ටුවක නැතුව කොහොමද ලුණු හදන්නේ? ඉතින් ලංකාව වගේ රටක මේ එක පැත්ත වෙලා වටෙන්ම මේ මුකුත් නැතුව ඉතින් හුදකලා වෙච්ච රටකට ලුණු හදන්න මූදු වතුර ගන්න විදියක් නැහැනේ. ඔය යුරෝපයේ රටවල යුරෝපයේ මැදදී ඔය රුමේනියාව එතකොට ඔය එක එක රටවල් එහෙම නැත්නම් ඔය අප්‍රිකාව ගත්තොත් එහෙම සෝමාලියාව, ඉතියෝපියාව, රුවන්ඩාව, උගන්ඩා කියන නම කියන්න හොඳ නැහැ ඒක ටිකක් කරදරයි නම. ඔය ඒ රටවල් වලට කමක් නැහැ. රටවල් රට වටේ මූදව තියෙනවනේ. ඒ හින්දා ඒ රටවල ලුණු තියෙනවා. දැන් ලංකාවේ ලුණු නැත්තේ මොකද? ලුණු හදන්න මූදක් නැහැ. මූදු වතුර ගන්න විදියක් නැති හින්දා. ඕක මිනිස්සු තීරුම් ගන්න. ඕකට ආණ්ඩු පෙරලා කෑ ගහලා වැඩක් නැහැ. ඉතින් ඔයාක ගුවාම මොලා ඉතින් මට බයිනෝ ඊට පස්සේ කරන්න දෙයක් නැහැ. ඉතින් මං ඉතින් ඔය කොහොමද මොනවා හරි කියන එක නානේ. මේ ඉතින් ඔය ඒගොල්ලන් ලුණු නැහැ වගේම තමයි දැන් ඊට අපන් දැන් ලුණු නැහැනේ. ලුණු නැතුණාට උඹලට බිත්තර තියෙනවනේ. දැන් කාලයක් බිත්තර නැහැ කියලා ඒ කෑ ගහලා මැරෙන්න හැදුවනේ. බිත්තර දාන සයිස් එකේ කට්ටිය. ඒ වුණාට දැන් බිත්තර තියෙනවනේ. බිත්තර මිල අඩු වෙලා තියෙනවා. ඉතින් ඇයි ලුණුම කන්නේ? කාපල්ලකෝ බිත්තර බං. ලුණුම කන්න එපා. ඔය අඩුවට තියෙන දේවල් හොයාගෙන ඒව කන්න පුරුදු යල්ලා. දැන් බිත්තර කුහම මතක් උනේ. බලපන් අපිට තියෙන ප්‍රශ්නේ. මේ ඕස්ට්‍රේලියාවේ. ඔක්කොමත් හරි. බිත්තරයක් හොයන්න ගියාම පිස්සු හැදෙනවා. කොටින්ම කියනවා නම් කඩේකට උදේ පාන්දරින් ගියොත් බිත්තර තියෙනවා. පොඩ්ඩක් හදවල්ලා ගියොත් බිත්තර නැහැ. ඕක තමයි බිත්තර කතන්දරේ. බිත්තර කාටුන් එකක් ඒ කියන්නේ බිත්තර 12ක තියෙන පෙට්ටියක් ඒ පෙට්ටි දෙකක් අතර ගන්නවා කියන්නේ ඒක තමයි මේ දවස්වල මේ වික්ටෝරියා වල මෙහි මනිත් පළාත්වලත් එහෙම වෙන්නේ නැති මන් දන්නේ නැහැ නේ මං ඉන්නේ මෙහෙනේ මෙල්බර්න් නේ. ඉතින් මිනිස්සුන්ට තියෙන ලොකුම අභියෝගය තමයි බිත්තර කේස් දෙකක් අතර ගන්න එක. හැබැයි බිත්තර කේස් දෙකක් ගත්තට පස්සේ යන හිනාව නවත්තන්න බෑ පුතේ. ඒ බිත්තර තැම්බෙනකම්ම හිනා යනවා. ඒ තරම් සන්තෝෂයි බිත්තර කේස් එකක් අතර හම්බුනහම. ඉතින් කොහොම හරි ඔය වැඩ ඔක්කොම අරගෙන උදේම ගියොත් හරි ඉතින් එහෙම ගිහිල්ලා කොහොමද බං වැඩ ඔක්කොම අතහැරලා උදේ පාන්දර කඩවල් ගාන යන්න පුළුවන් බිත්තර හොයන්නේ මිනිස්සුන්ගේ වෙන වැඩ නැද්ද ළමයි ඉස්කෝලේ යන්නේ නැද්ද රස්සාවල වලට යන්නේ නැද්ද සාමාන්‍ය මිනිස්සු යන කඩ යන්නේ හවසනේ ඉතින් යනකොට බිත්තර නැහැ දැන් කොහොම හරි කියනවා මට ඇත්තටම කියනවා බිත්තරයක හැඩේවත් දැන් මට මතක නැහැ ඒ කියන්නේ ඒ තරම් දවස් ගානකින් බිත්තර දැකලා නැහැ ඉතින් දැක්ක නැති බිත්තර කන්නේ දියන්නේ නැහනේ හැබැයි ලංකාවේ බිත්තර අඩේ කියනවා අපිට පුදුමාකාර ඊසියාවක් එනවා බිත්තර නැහැ කියලා. ඉතින් අපිට ඕන නම් මේක මොලේ තියෙන කවුරු හරි ඉන්නවනම් පුළුවන් මොකක් හරි මේක ක්‍රියාමාර්ගයක් අරගෙන මේක යම්කිසි වැඩපිළිවෙලක් හදාගන්න. ඕස්ට්‍රේලියාවේ ලුණු තියෙනවා. ඕස්ට්‍රේලියාවේ රට වටේ මූද තියෙනවනේ. ඕස්ට්‍රේලියාවේ ලුණු වලින් ප්‍රශ්නයක් නැහැ. ලුණු මහ ගානකුත් නැහැ. ලුණු තියෙනවා. ඕස්ට්‍රේලියාවේ ලංකාවට ලුණු ආනයන කරලා ලංකාවෙන් ඕස්ට්‍රේලියාවට මොනවද බිත්තර ගෙන්නන්න. වචන දෙක පැටලුණා මං හිතන්නේ. ආනයන නෙමෙයි ආනයන අපනයන මට ඉතින් ওই සමහර දේවල් මාරු වෙනවා. ඕස්ට්‍රේලියාවෙන් ලංකාවට බිත්තර අපනයන කරනවා. ලංකාවෙන් බිත්තර ඕස්ට්‍රේලියාවට ආනයන කරනවා. අන්න හරි එකාවේ. දැන් තමයි අනිත් එකයි. ඉස්සලා පොඩ්ඩක් එහෙට මෙහෙට පැටලුණා. මේ බිත්තර නැතුණාම මෙහෙම තමයි. බිත්තරයක් කෑව නැතුණාම සතියකට බිත්තර 3-4ක් කන්න බැරුණාම මේ බ්‍රේන් එක පොඩ්ඩක් එහාට මෙල්ලලා ලාන්තරොස් වෙනවා. ඉතින් ඒක ගණන් ගන්න එපා. ඉතින් හරියට මොලයක් තියෙන කවුරු හරි ඉන්නවනම් ඔන්න ඔය වැඩ පිළිවෙල බලාගත්තා නම් රටවල් දෙකටම කීයක් හරි හොයා ගන්න පුළුවන් අපිට බිත්තර හම්බ වෙනවා ලංකාවට ලුණු හම්බ වෙනවා. ඉතින් ඕක තමයි තාත් ඉතින් කොහොම හරි කමන්නේ
ඔය පහුගිය දවස්වල බිත්තර හොයා ගන්න නැතුව මම දන්නවනේ අපේ නෝනා මම කේන්ති කියලා බැන බැන හිටියා අම්මපා පුළුවන් නම් මට මම්ම දාගන්න ඕකත් බිත්තරත් කියලා මම කොයි ඉතින් පුළුවන් නම් දාගන්න එක ලොකු දෙයක් කියලා නේ බිත්තර තිබුණත් ඒ වගේ ගෙදර දාගන්න පුළුවන් නම් හොඳයි ඉතින් එච්චර දෙයක් කරගන්න පුළුවන් නම් කොහෙද අපේ ගෑයි බිත්තර දා ඉතින් ඕකයි තාත්තේ ඉතින් ඔය බිත්තර ප්‍රශ්නත් එක්ක අපි දුවන්නේ ඉතින් එහෙම තමයි එක එක කාලෙට එක එක දේවල් ඇති වෙනෝ නැති වෙනෝ නැති වෙනෝ ඇති වෙනෝ ඇති වෙන දේවල් නැවත ඇති වෙනෝ ඇති වෙන දේවල් නැති වෙලා නැති වෙන දේවල් ඇති වෙලා ඒ ඔක්කොම ඇති වෙලා නැති වෙලා කියන වෙන මොන හරි ඇති වෙනවා. ඉතින් ඒ හින්දා ඕක ගැන එච්චර දැනගන්න එපා. ඔය බිත්තර නෑ හැබැයි බිත්තර වැඩේ තියෙන්නේ මෙහි බිත්තර නෑ කියලා. මිනිස්සු පාරවල් පුරා කෑ ගහන්නේ නෑ, කියවන්නේ නෑ, ආණ්ඩු පෙරලන්න යන්නේ නෑ, අරයට බයින්නේ නෑ, මෙයාට බයින්නේ නෑ, කුකුල්ලොන්ට බයින්නේ නෑ, කිකිලියොන්ට බයින්නේ නෑ. ඔය සමහරට මේ ඉතින් කුකුලන්ට කිකිලියොන්ගේ ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. ඉතින් එහෙම නෑ. මේ මෙහෙම කුරුළු උනා හරි මොකක් හරි එකක් ඇවිල්ලා ඒකත් එක තියෙන ප්‍රශ්නයක් තියෙන්නේ. ඉතින් කොහොම හරි කමන්නේ. ඉතින් අපිට බිත්තර නෑ ඔයගොල්ලෝ ලුන්නේ. අපි පුළුවන් ක්‍රමයක් තියෙනවා නම් ඊමේල් ලින්ක් එක කවන්නේ මේ ලුණුයි බිත්තරේ මාරු කරගෙන පොඩ්ඩක් සහයෝගයෙන් ඔය දෙක එකට බුක්ති දෙන්න ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නම් කවුරු හරි එක්කනේ මේ වීඩියෝ එක බලලා කියහල්ලා අන්න පුළුවන් නම් පුතේ වැඩේ ගොඩ. අදට තියනම් අදට තියන්නම් හැම දිනාටම සුබම සුබ දවසක් සුබ අනාගතයක් වේවා. ඔබලාට ලුණු ලැබේවා අපිට බිත්තර ලැබේවා. ජයෙන් ජය වේවා. බිත්තර මම යන බිත්තර හොයන්න මේ බිත්තර හොයන්න අරගම ගත්තේ මේ වීඩියෝ එක. අද බිත්තර නැත්තම් ගෙදර යන්නේ නැහැ මම.